රෑ තිස්සේ කොට්ටේ තෙමාගෙන අඬලා උදේට මුකුත් උනේ නෑ වගේ hina වෙලා වැඩට යන ගෑනු ළමෙක් ඔයා. තමන්ගේ ප්‍රශ්නේ කාටවත් කියලා වැඩක් නෑ. කවුරුත් ඔයාව තේරුම් ගන්නේ නෑ කියලා හිතලා දැන් ඔයාට කවුරුත් එපා වෙලා තින්නේ. මනෝවිද්‍යාවේදී මේ තත්ත්වයට කියන්නේ හයිපර් ඉන්ඩිපෙන්ඩන්ස් කියලා. ජීවිතේ වටිනාම අය ඔයාව තනි කරලා ගියාම අඬන වෙලාවට කඳුළු පිහිදාන්න මට මම විතරයි ඉන්නේ කියලා මොළය ස්වයංක්‍රීයව තීරණය කරනවා. මේක తాවකාලිකව ලොකු ශක්තියක් වුණා. දිගු කාලිනව බලද්දී මේක ඇත්තටම ට්‍රෝමා රෙස්පොන්ස් එකක්. මේක හරියට යුද්ධයකට යද්දී නිද බර යකඩ ඇඳුමක් වගේ. මිනිස්සුන්ගෙන් බේරෙන්න ඔයා මේ යකඩ ඇඳුම් දාගත්තම ඔයාට ඊතල වදින එක නවතිනවා තමයි. හැබැයි ඒ යකඩ ඇඳුමත් එක්ක ඔයාට නිදහසේ හුස්ම ගන්නවත් වෙන කාටවත්ම ඔයාව ආදරෙන් තුරුල් කරගන්නවත් බැරි වෙනවා. අන්තිමට ඔයා ආරක්ෂිතයි. හැබැයි ඔයාටත් හොරා ඔයා ඇතුලින් ගොඩක් හුදකලා වෙනවා. ඒ නිසාම වෙන්න ඇති අද ඔයා කෝප් එකක් හදාගෙන පොතක් කියවලා සින්දුවක් අහලා තනියම වාගේ හිත හදා ගන්නව ඇත්තේ. ඔයා කෑලි වලට කැඩලා ගිය හැම වෙලාවකම කවුරුත් නැති වුණත් ඔයාම තමයි ආයෙත් ඔයාව එකතු කරගත්තේ. අද කණ්ණාඩියේ ඉස්සරහට ගිහින් ඒ ශක්තිමත් ගැහණියට ස්තුති කරන ගමන් ඔයා ඔයාගෙන් සමාව ඉල්ලන්න ඕන. මොකද අනුන්ගේ ආදරේ හොයන්න ගිහින් ඔයාට ඔයාම ගොඩක් මගහැරුණා. හැබැයි මතක තියාගන්න ජීවිතේම යකඩ ඇඳුමේ ඇතුලේ හැංගිලා ඉන්න එපා. ලෝකෙ ඉන්න හැමෝම නරක නෑ. ඔයාට ආදරය කරන ඔයාව තේරුම් ගන්න හරි මිනිස්සුන්ට විතරක් ඒ පවුර ඇතුළට එන්න ඉඩ දෙන්න. ඇත්තම ශක්තිය තියෙන්නේ තනියම හැමදේම කරන එක නෙමෙයි. විශ්වාසවන්ත කෙනෙක් ළඟ මට මහන්සි මට ඔයාගේ උදව් ඕන කියලා කියන්න තරම් නිහතමානී වෙන එකයි. මේ වීඩියෝ එක මේ විදිහට අඬලා තනියම හිත හදාගන්න පුරුදු වුණු ඔයාගේ ඉහෙලියට යවන්න.